Good morning everyone. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොළඹ ඉඳන් මඩකලපුවට යන කෝච්චිය මහවැලි කොහොමද එන්ජින් එක මාරු කරන්න කියලා. කෝච්චි වලට ආස ඔයාලත් මේ vlog එකට ආස වෙයි කියලා මම හිතනවා. මේ දැන් ඉතින් කොළඹ ඉඳන් කෝච්චිය මහව ස්ටේෂන් එකට එනවා තමයි ඔයාලට පේන්නේ. මහව කියන්නේ ඉතින් අනුරාධපුරේ එන්ඩිගේ තියෙන ස්ටේෂන් එක. මහව හන්දියෙන් තමයි පොළොන්නරුව මඩකලපුවට කෝච්චිය හරවන්නේ. මේ මහව ස්ටේෂන් එක. මහව ස්ටේෂන් එකෙන් කෝච්චිය නවත්තලා එන්ජින් එක ගලවනවා. ඊට පස්සේ එන්ජින් එක ඇවිල්ලා කෝච්චිය පිටිපස්සට තමයි සෙට් කරන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ එන්ජින් එක ගලවලා අනිත් පැත්තේ ඉඳන් එන්ජින් එක ඉස්සරහ තිබ්බ එන්ජින් එක පිටිපස්ස කෝච්චිය පිටිපස්සට ගෙනල්ලා අමුණන්න දැන් මේ එන්ජින් එක තමයි මේ එන්නේ. මේ ස්ටේෂන් එකේ ඉඳන් කෝච්චිය කෙලින්ම යන්නේ යාපනයට. හරිම ලස්සන ගමනක් එකත්. දැන් මේ ඔයාලට පේන්නේ අර කෝච්චි පාර දිගේ ගියපු එන්ජින් එක. දැන් මේ උදේදේවි කෝච්චිය පිටිපස්සට අමුණන්න එන එන්ජින් එක. හරිම සංකීර්ණ වැඩක් කියලා තමයි මට නම් මේක හිතෙන්නේ. දැන් ඔය එන්ජින් එක එනවා කෝච්චිය පිටිපස්සට හුක් කරන්න. බලමු අපි දැන් මොකද වෙන්නේ කියලා. කෝච්චිය ගියාලට ඔයාලත් මේක හරියට දැකලා නැතුව ඇතිනේ. මම ඉතින් ඔයාලට ගේන්න මේක පොඩ්ඩක් රෙකෝඩ් කරගත්තා. මම ආසම කෝච්චි වල මේ වගේ එන්ජින් තියෙන කෝච්චි වල. පවර් සෙට් වලට ආස නැහැ. අංකල් වීඩියෝ ගොඩක්ම දැන් පවර් සෙට් වල තමයි යන්නේ. මේ වගේ කෝච්චි අඩුයිනේ. ඔන්න ඔය තියෙන ලොකු කොක්ක වගේ එකට තමයි අර චේන් එක දාන්නේ. ඒක හරියටම දාන්න. ඉචස් කරන හැටි දැක්කම මට බයක් හිතෙනවා පොඩි මිනිස්සෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඔයාලා දැන් බලන්නකො මම කියන එකට වඩා ඔයාලා බලලා අයිඩියා එකක් ගන්න ඉතින් මොකක්ද වෙන්නේ කියලා. කියලා ඒ ස්ටාෆ් එකේ කට්ටිය මේ අංකල්ට කියනවා අද පරිස්සමට දාන්න කියලා. බලන්න යාළුවගේ සේවකයන්ට කොච්චර කාරුණිකව ආදරෙන් වැඩ කරනවද කියලා. ඇත්තටම හැමෝම එහෙම වෙනවා නම් මේ රට කොච්චර ලස්සන වේද. දැන් නම් වැඩේ ඉවර ගිහගෙන යන්නේ. ඉතින් කෝච්චිය යන නිසා මම ටංකල්ම හිටපු තැනට දැන් යනවා. ලස්සන පොතක් කියව කෝච්චි එන්ජින් එකේ සද්ද අහගෙන මේ වගේ කියනවා තමයි කොළඹ පාට පරිසරයක් නැති මේ යන පොළොන්නරුව අපේ ගෙදර. මේ කෝච්චි මඩකලපුවට යනකම් යනවා. ඔයාලටත් පුළුවන් නිමාඩු දවසක පොළොන්නරුව හරි මඩකලපුව හරි යනවා නම් කෝච්චිය යන්න. මේක හරිම ලස්සනයි. බිල්ඩින් දැකලා
වගේ ලස්සන කොළපාට පරිසරයක් මැදින් යනකොට ඒ වගේ පරිසරයක් විඳිනකොට හරිම හිතට සැහැල්ලුවක් මනසට සහනයක් ලැබෙන්නේ. ඔයාලත් ආසයි නම් මේ වගේ ලස්සන මිනි vlogs බලන්න මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. තාමත් ආදරෙන් බලන්නකො ලස්සන මේ කිසිම reel එකක් edit කරලා නැහැ. mobile phone එකෙන් ගත්ත reel. බලන්න ලස්සන මේ පරිසරය. බලන්න මේකේ ලස්සන හරියට නිකන් මනසේ ඇඳිච්ච චිත්‍රයක් වගේ. පොඩි කාලේ කියපු පොත්වල තියෙන කුමරයායක් වගේ ලස්සන කඳුපන්තියක්. හරිම ලස්සන. මේක විඳින්න කියලා මම ඔයාලට ආයෙසරයක් ආරාධනා කරනවා. මම දැනට නවතිනවා. මේ බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මේ වගේ vlogs බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරන්න කියලා ආයෙ පාරක් මම ඔයාලට කියනවා. thank you. ඔයාලා මේක බලනවා නම් ඔයාලගේ අදහසක් තියෙනවා නම් මේ train tour එක ගැන ඔයාලගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා මම යනවා. bye bye.